දරි වගේ චිත්‍රපටයක අපි බලාපොරොත්තු වෙන සමහර දේවල් තමයි මොකද මේකේ තේමාව බොහෝ දුරට බෞද්ධ තේමාවකට ගොනු කරලා තියෙන්නේ. ඒක නිකන් බෞද්ධ සංකල්පවල එන කර්මය, එතකොට සිතේ තියෙන අමුතු ස්වභාවය, ගූඪ ස්වභාවය, අස්ථාවරව තිබෙන ස්වභාවය මේ සියලු දේවල් මේකට ගෙනල්ලා තියෙනවා. එතකොට මේ ගේන දේවල් කුමක් ගෙනාවත් කොයිතරම් දුරට මිනිස්සු අතරට ප්‍රේක්ෂකයා අතරට මේක ගෙනියන්න පුළුවන්ද කියන එකනේ වැදගත් වෙන්නේ. එතකොට ඒම ගෙනියන්න ඕනේ වෙන්නේ මේ කියන ෆෝම් එක. සිනමා විදිය. එහෙම නැත්නම් සිනමාවේ ස්වරූපයට මේ කියන සංකල්ප අරන් එන්නේ කොහොමද කියන එක. ඇත්තටම ඒ සංකල්ප සිනමාවට ගේද්දී සිනමාවේ දේවල් පාවිච්චි කරලා තියෙන විදිය හිතද්දී පළවෙනිම අපිට හිතන්න වෙන්නේ මේ තියෙන සංකල්ප යම්කිසි මනෝවිද්‍යාත්මක ස්වරූපයකට තමයි ගෙනල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම නිකන් අපි හිතමු මෙටාකොග්නිෂන් වගේ සංකල්පයක් අපි මම මනෝවිද්‍යාඥයෙක්වත් ඒ ගැන ලොකුට හදාරන කෙනෙක්වත් නෙමෙයි. නමුත් යම්කිසි සිනමාවේදී අපිට අහු වෙනවා මෙටාකොග්නිෂන් ගැන. සංජානන මනෝවිද්‍යාවේ මේ කොග්නිටිව් සම්බන්ධයෙන් එන අදහස් වලදී එතකොට මේ සියලු කාරණා ටික මේ චිත්‍රපටයේ තියෙන මෙන්න මේ කියන මේ මෙටාකොග්නිෂන් කියන එකට සම්බන්ධයි කියලා මට නිකන් හිතුණා මුලදීම. මොකද හේතුව මේකේ තියෙන අපි මෙටාකොග්නිෂන් වල කතා කරනවා නිකන් thinking about thinking කියලා. ඒ කියන්නේ අපි හිතන විදිහ ගැන අපිට නැවත හිතන්න යෝජනා කරනවා. එතකොට අන්න ඒ වගේ එකක් මේ චිත්‍රපටියේ පේනවා. එතකොට ඒ පේන්නේ මේ චිත්‍රපටයේ දිහා චිත්‍රපටියම බලන විදිහත් චිත්‍රපටියේ ඉන්න නළු නිළියන් තමන් දිහාම බලන විදිහත් ඊට අමතරව අපි හිතමු මේකේ ඉන්න සංස්කාරකවරයා එඩිටර් තමන් කරන දේ දිහා නැවත හැරිලා බලන විදිහත් මෙන්න මේ දේවල් ගැන අපිට දකින්න බලන්න විදිහක් මේක ඇතුලේ තියෙනවා. ගෑණි කෙනාවට පස්සේ තමයි සහෝදරකමුත් නැති වුනේ. බලමුකෝ මොකද වෙන්නේ කියලා. බෝනාහින්දින් නැති එකාට විතරක් නෙවෙයි ඇති එකාටත් කොච්චර තිබුණත් මදි. බර්ටම් නිහල් අධ්‍යක්ෂවරයා මේ අභියෝගය අරන් තියෙන්නේ වෙනත් විශේෂ විදිහකට. කොහොමද කියනවා නම් ඔහුට ඔහුගේ සංකල්පවල එහෙම නැත්නම් බෞද්ධ සංකල්ප වලින් එකතු කරපු මේ එහෙම නැත්නම් නවකතාවකින් ගේන මේ චිත්‍රපටය නවකතාවේ කතා කරන දෙයට වෙනස් විදිහකට රූපමය භාෂාවට මේක ගේන්න උත්සාහ කරපු විදිහ. ඉතින් ඒ නිසා ඒකට අර රුක් රුබින් කියනවානේ වර එක මේ සියලු කතන්දර වෙලා ඉවරයි. දැන් තියන්නේ කියන්න විදිහක් විතරයි කියලා. ඒ කියන්නේ හැම කතන්දරයක්ම දැන් වෙලා කියලා ඉවරයි වගේ කතාවක් නේ කියවෙන්නේ. එහෙම නැත්නම් එහෙනම් අපිට තියෙන්නේ කතන්දර තියෙනවා. කතන්දර අහලක් තියෙනවා අපි. කියන්න ඕනේ විදිහ තමයි දැන් හිතන්න වෙන්නේ. එතකොට ලෝක චිත්‍රපටි ඕන තරම් එනවා එක වගේ කතා. එතකොට නමුත් ඒක කියන විදිහයි වෙනස්. එහෙම නැත්නම් ෆෝමැට් එක. එහෙම නැත්නම් මේක ඉදිරිපත් කරන ස්ට්‍රක්චර් එක. එතකොට මෙන්න මේ වගේ අන්තර්ගත ඕන තරම් එක වගේ ළඟින් යන්නත් පුළුවන්. අන්තර්ගත හොයාගන්නත් පුළුවන්. හැබැයි මේකේ කොහොමද මේක ආකෘතිය මොන වගේ විදියකින්ද මේක මිනිසුන්ට යන්නේ? ප්‍රසන්ටේෂන් එක කොහොමද? එතකොට ප්‍රසන්ටේෂන් එක තමයි මේ චිත්‍රපටියේ විශේෂත්වය වෙන්නේ. ප්‍රසන්ටේෂන් එක බොහෝ දුරට සිත එහෙම නැත්නම් ආකෘතියෙන්ම හොයාගන්න පුළුවන් අන්තර්ගතයක් තියෙන චිත්‍රපටයක්. ඒ කියන්නේ මේකට ආකෘතියක් තියෙනවා යම්කිසි ඒ ආකෘතිය හරහාම තමයි අපිට අන්තර්ගතය හොයාගන්න වෙන්නේ. ඒ කොහොමද? සිතේ තියෙන ස්වභාවය එක තැනක තියෙන්නේ නැහැ. එහෙට යනවා මෙහෙට යනවා නැවත එනවා. අර දූරංගමන් ඒක චරං කියලා අපි බොහොම අහලා තියෙන සුලභ මේ කතාව වගේ මේ බෞද්ධ සංකල්පය වගේ මේකට චිත්‍රපටියේදී ගේන්නේ ඒ මෙහෙම ඒක රේඛීයව යන්නේ නැති එහෙම නැත්නම් නොන් ලිනියර් නැරටිව් එකක්. ඒ කියන්නේ මෙහෙම යනවා අපහු වෙනවා. අතීතයට යනවා අපහු වෙනවා. අන්න ඒ වගේ අනාගතයට යනවා. මේ ප්‍රසන්ට් එකට දැන් එකට එනවා. අපහු අතීතයට යනවා. මේකේ පිළිවෙලක් හොයන්න බෑ. හිත වගේ. අන්න ඒක තමයි විශේෂත්වය. ඒවා කොහොමද සිනමාවේ තියෙන එලිමන්ට්ස් වලට එහෙම නැත්නම් සිනමාවේ භාෂාවට අදාළ තාක්ෂණික කාරණා මේකේ ව්‍යාකරණයට ගෙනාවේ කොහොමද කියලා තමයි අපිට කතා කරන්න වෙන්නේ. උඹට උඹ අඳුනන්න බෑ.
ඉන්නේ කළුවරේ. මට බයයි තාත්තේ. ආන්ද්‍රේ තාර්කව්ස්කි වෙලාවක කියනවානේ මේ තියරි වලට වඩා අපේ චිත්‍රපටි සමහරලාට ඉහළයි කියලා. එහෙම නැත්නම් ෆිල්ම් is bigger than theory. එතකොට එහෙම තියරි එකට වඩා උඩින් යන්න නම් චිත්‍රපටය සමහර වෙලාවට තියරි හදාරලා එහෙම නැත්නම් ව්‍යාකරණය එහෙම නැත්නම් න්‍යායන් හදාරලා එකෙන් එහාට යන්න ඕනේ. ඉතින් මේ චිත්‍රපටයේ විශේෂත්වයක් තමයි මට දකින්න පුළුවන් විදිහේ විශේෂත්වයක් තමයි මේකේ සංකේත භාවිතය. ඒක සංකේත භාවිතය ගැන දැනටත් කතා බහ වෙලා තිනවා. මමත් යම් අවස්ථාවක ලිව්වා. ඒ සංකේත භාවිතයේ තියෙනවා තවත් විශේෂත්වයක්. ඒක මම පොඩි අදහසකින් එලි දක්වන්නම්. මම මගේ අදහස දෙන්නම්. ඒකෙදි තියෙනවා මේ අපි හිතමු දැන් මේකේ තියෙන හිත ගැන කතා කරන්න ගියාම මේක ප්‍රධාන චරිතය මම කිව්වේ මට කතාව කියන්න බෑ. නමුත් ප්‍රධාන චරිතය කරපු විශාල පවක් එහෙම නැත්නම් බොහොම පාප කර්මයක් එහෙම නැත්නම් ඔහුගේ විශාල වරදක් හේතුවෙන් ඔහු තැවෙනවා. ඒ තැවෙනකොට අර මේ ඔහුට තියෙනවා නිකන් මේ ක්‍රොනික් ස්ට්‍රෙස් එකක්. ඒ කියන්නේ මේක දිගු කාලිනව පවතින මේ බොහොම මේ දැඩි පීඩනයක් එහෙම නැත්නම් ආතතියක් මෙහාට තියෙනවා. එතකොට මේක පෙන්ව ගන්න සමහර වෙලාවට සංකේත භාවිතා කරලා මේක එලි දක්වන්න හදලා දිනවා. මේ ආතතිය පෙන්වන්න සංකේතයක් තියෙනවා. නමුත් ඊට වඩා මේක එලි දක්වලා දිනවා. ඒතර ඒ එලි දැක්වීම මේ චිත්‍රපටියේ පුරාම යන මේ චිත්‍රපටියේ දිවෙන කතාව එහෙම නැත්නම් චිත්‍රපටියේ දිවෙන විලාසයට බොහෝ විදිහට සහයෝගය දක්වලා තියෙනවා, දක්වගෙන තිබෙනවා. එතකොට එතනදී මේ නිකන් අපි හිතමු ගුහාව කියන එක අරන් බැලුවාම නිකන් දරී කියලා මේ මෙතුමා චිත්‍රපටියේ මම හිතන්නේ එන නවකතාවේ කර්මය සම්බන්ධයෙන් සංසාරය සම්බන්ධයෙන් එන එකට දරී කියලාම කෙලින්ම ගුහාව කියලාම අරන් තියෙනවා. එතකොට දරී කියන ඇතුළෙම හිතේ තියෙන එහි ගූඪ ස්වභාවය සහ බොහොම ඇතුළටම යන්න පුළුවන් ඉන්ට්‍රෝවර්ට් එක. ඒ කියන්නේ ඒක ඇතුළෙම මේ හැංගෙන්න පුළුවන් ස්වභාවය සහ අඳුරු ස්වභාවය. එතකොට ගුහාවට ගෙනල්ලා තියෙනවා. එතකොට මේ ගුහාව වගේ මෙයා හැම වෙලාවෙම භෞතිකව ගිහිල්ලා ගුහාවේ හැංගෙනවා වගේම චිත්‍රපටියේ මුළු කතාවෙම මේ දේවල් මෙයා අර හංගන්න ගුහාවේ හිතෙනුත් හංගනවා දෙකම. එතකොට හංගනවා වුණාට කොට ඉන්න බෑ. ඔහුව නැවත එලිදරව් වෙනවා. ඔහුගේ හිත ඇතුළෙම. එතකොට එලිදරව් වීම තමයි සංකේතාත්මක කරන් තියෙන්නේ. එතකොට ඒකම සංකේතයක් වෙනවා. ඊළඟට ඒ විශේෂ මේ සංකේත මේ විදිහට මේකේ පාවිච්චි කරනවා නිකන් සංසාරය වගේ නිකන් අපි හිතමු භවය වගේ අර චක්‍රයක් විදිහට නැවත යනවනේ. එතකොට ඒක අනිකුත් මේ හැම එලිමන්ට් එකකට ගේන ගමන් මේකේ ගඟ ගෙනල්ලා මුලින් ඉඳලා අගටම මේ චිත්‍රපටියේ බලද්දි තේරෙයි ඒ ගඟ පෙන්නනවා මේ සංසාරේ විදිහට. එතකොට බොහොම මේක එනවා ඒ කියන්නේ මේ ගොඩට එනවා ඒ ගොඩට යනවා. ඒ වගේ එකක්. ඒතර ඒක සංකේතාත්මකව අපිට එළියට එනවා. ඒ වගේම විශේෂ සංකේතයක්. මම හිතනවා නිකන් මේක එක වෙලාවකට නිකන් අර මේ අපිට හිතා ගන්න බෑ පල්ප් ෆික්ෂන් වගේ චිත්‍රපටියක එනවනේ මේ බොක්ස් එකක් ඒක ඇවිල්ලා මොනවටද කියලා හිතා ගන්න බෑනේ. ඇවිල්ලා ගිහිල්ලා අන්තිමට ආගිය තන්නේ නැහැ. අර මැක් ගෆින් කියලා තීරියක් තියෙනවා. ඒ වගේ එකක්. එතකොට ඒ වගේ චිත්‍රපටියක මේ ටැරන්ටිනෝගේ. එතකොට ඒ වගේ චිත්‍රපටියක කොහොමද මේ අපිට හිතා ගන්න බෑ අවසානයේදී ඒක මොකටද සේවය කරන්න කියලා. ඒ වගේ මේකේ තියෙන මොකද්ද මේ පංචායුධය එක වෙලාවක අපිට හිතෙනවා මොකටද මේ පංචායුධය ගෙනාවේ වගේ එකක්. හැබැයි පස්සේ අපිට හිතෙනවා නිකන් ඉවර වෙනකොට මේ පංචායුධයෙන් කරන්න දෙයක් නැති වුණාට ඒක සංකේතාත්මකව වෙන දෙයක් කරලා. දරුවෙක් බඩට ඇවිත්. අවසානයේදී මේකේ චරිතම සංකේත වෙනවා. අපි හිතමු මේකේ දරුවෙක් ගේනවා. දරුවෝ සංකේතයක් වෙනවා මේ කියන කතාවේ ගොඩක් දේවල් වලට. මේකේ පුතා ඇවිල්ලා අවසානයේදී මේ පංචායුධය ඇවිල්ලා අපව දීලා යනවා. මේකෙදි තමයි සමහරලාට ඔහු කියන්න හදන්නේ සමහර කියන එක ගැලපෙන්නේ නැහැ කියලා එහෙම වෙන්න පුළුවන්. නමුත් හැබැයි ඒකෙදි අපිට තේරෙනවා මේ සමහර වෙලාවට ඒකෙන් තමයි කියන්න හදන්නේ මේක නොනවතින චක්‍රය මේක ඉවර වෙන තැන වගේ එකක්. එතකොට ඒකත් සංකේතයක්. මට හිතෙන ප්‍රධාන චරිතය තිලකසිරි කියලා මේ ඒ චරිතය හාමුදුරුවෙක් නමක් විදිහට හැංගිලා කරන්න හදන කාර්යය. එතකොට ඒ චරිතේම සංකේත. තාත්තගේ චරිතේ බොහොම නිසල්මනේ ඉන්නවා. චරිතේම සංකේතයක් කියලා මට ආපහු හිතෙනවා. ඒතර අන්න ඒ වගේ දැන් චරිත ගෙනල්ලා සංකේත ගෙනල්ලා වෙනම පෙන්වන්න හදන්න ඕනෙත් නැහැ. චරිතම සංකේතාත්මකව ඉදිරිපත් කරන ගතියක් මේකේ තියෙනවා. එතකොට මේ සංකේත වලින් කරන්න යන දේ මම හිතන්නේ අතිශය වැදගත් කියලා මට හිතෙනවා. ඒ සංකේතාත්මක කාරණාවල ඇතුලේ තියෙන සමහර ගැඹුරු අර්ථයන් මේ බුදුදහමේ තියෙන ගැඹුරු අර්ථයන් එක්ක සිනමාවට ගලපනවා. ඒතර සිනමාවට ගැලපීම තමයි මට හිතෙන්නේ විශේෂම කාර්යය සිනමාකාරයෙක්ගේ. ඒකේ අර කිව්වා වගේ
කොයිතරම් දුරට ගැළපීලාද නැද්ද කියන එක ප්‍රේක්ෂකයාත් තීරණය කරන්න ඕනේ. අපිට තේරෙන මට්ටමින් අපිට දැනෙන මට්ටමින් තමයි අපි මේ විදිහට කියන්නේ සංකේතවල තියෙන ස්වභාවය. ඒතකොට සංකේතවල තව විශේෂ දෙයක් විදිහට නිකන් මේකේ පිහියක් පෙන්වනවා. ඒ පිහිය සමහර වෙලාවට පෙන්වන්නේ ඒක මම කතා කරන්නම් නැවත කැමරාව සහ ඒ අනිකුත් කාරණාත් එක්ක යද්දී ඒ පිහිය පෙන්වනවා එක වෙලාවක තාත්තයි පුතයි අතර යම් අවස්ථාවකදී මේ නිකන් අපි නොහිතන විදිහට මේ පේන්න හරිනවා. අපිට හිතනවා මේක නිකන් පේන්න හරිනවා වෙන්න බෑ කියලා සංකේතාත්මකයි. ඒක කතාව දිගහැරෙන්නේ නැතුව කිව්වොත් ඒක පාවිච්චි වෙනවා වෙන විදිහකට. ඒක නිකන් ෆෝෂැඩෝවින් කියලා සංකල්පයක් තියෙන චිත්‍රපටිවල. ඒ කියන්නේ කලින් මේක දන්නවන විදිහේ යම්කිසි කාරණයක් කියලා මට හිතෙන්නේ. එතකොට කලින් පොඩි ඉඟියක් දෙනවා පොඩි ක්ලූ එකක් කියන්නේ. එතකොට එහෙම එකක් දෙනවා හැබැයි අපටත් හිතෙනවා මේක මොන හරි වෙයිද මේකෙන් කියලා. ඒ වගේ සිද්ධ වෙනවා. එතකොට මේ සිද්ධ වීමත් බොහෝ විට මේ කතාවේ එහෙම නැත්නම් මේ නිර්මාණයේ ගලා යාමට ඉදිරියට මේකේ තියෙන ට්‍රැවල් එකට බලපානවා. එතකොට ඒ නිසා මේකේ තියෙන සංකේත තව බොහොමයක් තියෙනවා. නමුත් මූලික වශයෙන් ওই සංකේතවල තියෙන කාරණා මට හිතෙනවා මේ අපිට සංවාදයට ගන්න පුළුවන් චිත්‍රපටියේ එළිදැක් වුණාට පස්සේ. අපි මේකේ තියෙන රංගනය ගැන කතා කරමු. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ස්ක්‍රීන් ඇක්ටිං පැත්තටනේ මේක අදාළ වෙන්නේ. නමුත් පොදුවේ රංගනය කියලා කිව්වොත් ඒකට අදාළව දරියකේ බොහොම දේවල් තියෙනවා. මොකද හේතුව ඒකට ගැළපෙන විදිහේ ප්‍රස්තුතයක් වගේම ඒකත් එක්ක කතා කරන්න පුළුවන් විදිහේ බොහොම කාරණා ටිකක් මතුවලා තියෙනවා. එතකොට විශේෂයෙන් මේකේ චරිත බැලුවාම ඇත්තරම ඒ කියන්නේ ලයිෆ් එකට වඩා ලොකුයි. ඒ කියන්නේ කැරක්ටර්ස් නිකන් bigger than life. එහෙම නැත්නම් අපිට එදිනදා පේන එකට වඩා. එතකොට කැරක්ටර් එහෙම වුණාම අපි මෙතෙක් කතා කරන තියරි වලටම යට කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ එනවා. එතකොට තමයි අපිට මතුවෙන්නේ මේකේ එන චරිතවලට වෙලා තියෙන සමහර දේවල් විනම්බෑසිය එහෙම නැත්නම් මානසික ආතතීන් කොහොමද රංගනයට ගෙනල්ලා ඉදිරිපත් කරන්න කියලා. එතකොට ඒ කාරණේදී නිකන් මට මතක් වෙනවා මේ සුප්‍රකට වෝල්ටර් මර්ච් කියන කතාව. වෝල්ටර් මර්ච් කියනවානේ really is good but interesting is better කියලා. really is good but interesting is better. ඇයි එහෙම කියන්නේ? ඔහු කියනවා රියල් එකට අපි යන්න ගියාට මිනිසුන්ට මේක ඉන්ට්‍රෙස්ට් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක බොහොම ආකර්ශනීය, බොහොම කැමැත්තක් තියෙන රසවත් වෙන්න ඕනේ මිනිසුන්ට. එතකොට එහෙමනම් එහෙම නැත්නම් ප්‍රේක්ෂකයාට මේක රසවත් වෙන්න නම් අනිවාර්යයෙන්ම මේකෙදී අපි සමහර දේවල් අර bigger than theory කියලා කියනවානේ මේ කලින් අපි මතක් කරා වගේ. එතකොට එහෙමනම් theory එකට එහා ගිය වැඩක් සිනමාවේ තියෙනවා. ඒ නිසා මේ කියන රංගන ශිල්පීන්ව එහෙම නැත්නම් චරිතවලට ගේනකොට සමහර වෙලාවට අපිට රියල් එකෙන් චුට්ටක් එහාට ගියපු තැන් තියෙනවා. හැබැයි රියලිස්ටික් නෑ කියන එක නෙමෙයි. ඉන්ටර්නල් ඉමෝෂනල් රියලිසම් කියන එක මේ චරිතවල තියෙන. ඒක අතිශය මේ වැදගත් වෙනවා. මොකද හේතුව මේ ඉමෝෂනල් රියලිසම් එක ඉන්ටර්නල් තියෙන්නේ. ඒතර ඉන්ටර්නල් තියෙද්දි මේක ඇතුලේ තියාගෙන විඳින්න වෙනවා. එතකොට ඒ නිසා මේගොල්ලන්ගේ චරිතවල බොහෝ දුරට කතා වෙන්නේ චරිතවලට බොහෝ දුරට මේ අපිට ඉදිරිපත් කරන්න වෙන්නේ විග්‍රහයක් විදිහට මේ හැමෝටම ඉමෝෂනල් වර්ල්ඩ් එකක ඉන්නේ. එතකොට ඉමෝෂන්ස් නේ ඇත්තටම ඇක්ටිං වලදී ප්‍රධාන වශයෙන් අපිට ඕන වෙන්නේ. එතකොට ඉමෝෂනල් කොන්ෆ්ලික්ට් එක මේ ඇතුලේ පොරයක් තියෙනකොට මේ චරිතවලට ගේන්නේ විශේෂයෙන් තිලකසිරි චරිතය ඇතුලේ හැම වෙලාවෙම ගේන්නේ මේ නිකන් ඔපෙරාටික් රියලිසම් එකක්. ඔය තියෙන ඔපෙරාටික් සයිකොලොජිකල් රියලිසම් එකක්. තියරිටිකල් වගේ නිකන් පෙවුනට ඒකේ ස්ටයිලයිස්ඩ් විච්ච යම් කිසි විදිහක රියලිසම් එකක් ගේන සයිකොලොජිකල් එක. එතකොට අන්න ඒ වගේ දේවල් කරද්දී අපිට නේ අර ස්ටයිලිෂ් නෙමෙයි. එතකොට ඒ වගේ දේවල් කරද්දී හරිම පරිස්සමින් කරන්න වෙනවා. මොකද හේතුව සමහර වෙලාවට ශෛලීගත එක ගෙනාවහම මේකේ තිබුණ අර මේකේ තියෙන ස්වභාවික ගතිය නැති වෙයිද කියලා බයකුත් අපිට එනවා. හැබැයි එහෙම නැහැ. සමහර තැන්වල එන්න පුළුවන් තිලකසිරි වගේ. නමුත් පොදුවේ බැලුවාම නැහැ. හැබැයි ඔහුට තියෙන එක තැනක මම මේකේ හරි කැමති තැනක් අපි self reflection කියලා අහලා තියෙනවා. self reflection කියන්නේ ගොඩක් වෙලාවට මේ අපිට අපිවම රිෆ්ලෙක්ට් වෙන වෙලාවක්. මේකේ තියෙනවා පොඩි අර අපේ සංකේතවලට අපි කතා කරපු තැනම අදාළයි මේකත්. මේ චරිතවලට නිසා මම ඒකේ වෙලාවෙ කිව්වේ නැත්තේ. නමුත් මේකේ තියෙනවා වතුරෙන් තිලකසිරිට තමන්ව පේන එක නිතරම. එතකොට ඒ තියෙන ඒක ගේන්නේ මගේ යෝජනාව. ඒ කියන්නේ මට හිතෙන විදිහට මගේ හැදෑරීම හැටියට මට හිතෙනවා මේක self confrontation එකක් කියලා. ඒ කියන්නේ එහෙම එකක් කතා වෙනවද නැද්ද මම දන්නේ නැහැ. ලෝකෙ මං හිතන්නේ මටත් එහෙම අහුුන්නේ නැහැ. නමුත් මට හිතෙනවා එහෙම යෝජනාවක් කරන්න self confrontation කියලා එකක්. හේතුව
ඕනම චිත්‍රපටයක මේ ප්‍රොටගනිස්ට් හම්බ වෙනවනේ ඇන්ටගනිස්ට් එහෙම නැත්නම් ප්‍රතිවීරයව හම්බ වෙනවනේ වීරයට. ඒ වීරයට ප්‍රතිවීරය හම්බ වෙන වෙලාවේදී මේක ලොකු මේ අවසාන ෆයිට් එකක් තියෙනවා. එහෙම නැත්නම් එතරෙදි තියෙනවා මූණට මූණ හමු වීමක්. ඒකට කියන්නේ සම්මුඛ වීම කියලානේ. ඒතකොට සම්මුඛ වීමේදී කන්ෆ්‍රන්ටේෂන් එකේදී මේකේ ඔහුට ඔහුම හම්බ වෙනවා. ඒ හම්බ වෙන එක ආයි සංකේතවත් වෙනවා. ඔහුගේ හිත ඔහුට හම්බ වෙනවා කියලා. ඒ කියන්නේ ඇයි ඔහු කරපු වරද ඔහුට හැම වෙලාවෙම රිෆ්ලෙක්ට් වෙනවා. එතකොට සෙල්ෆ් කන්ෆ්‍රන්ටේෂන් එක, රිෆ්ලෙක්ෂන් එක. එතකොට ඒක ඔහු ඒකෙන් මිදෙන්න හදන්නේ කොහොමද? සමහරලාට වතුරට ගහලා. එතකොට මිදෙනවා. හැබැයි තප්පර ගානයි. අර අපි කියනවානේ සිවුර දාගෙන ඇඟ මහාන කරාට මේ හිත මහාන කරන්න බෑ කියලා. ඒක පැහැදිලිවම තියෙන චිත්‍රපටියක්. මොකද හේතුව ඔහු සිවුරක් දාගෙන ගුහාවක රිංගනවා. හැබැයි රිංගුවට ඔහුගේ හිත ගුහාවේ රිංගලා තියන්නේ නැහැ. ගුහාවෙන් එළියට පයින්නවා. එළියට පැනලා ඒකත් එක්ක ගනුදෙනු කරද්දී මෙයාගේ තියෙන අර සමහර අසාමාන්‍ය ගති එළියට එනවා. තාත්තගේ රුධිරය හොල්මන් කරනවා කියලා වෙලාවක් කියනවා මේ චරිතය. එතකොට ඒකෙත් හරි සංකේතාත්මකයි. ඒක තාත්තගේ රුධිරය හොල්මන් කරනවා කිව්වහම වෙන අර්ථයක් නේ තියෙන්නේ. එතකොට පුතෙකුත් දැන් ඉන්නවනේ හම්බ වෙලා. ඒතකොට මම කියන්නේ ලියන්න බෑ. නමුත් ඒක ලියාගමු. එතකොට මේ දේවල් ඇතුලේ හරි ලස්සන විදිහට මේ ගනුදෙනු යනවා. එතකොට මේ චරිත ගැන මට ටිකක් වේගෙන් කියන්න වෙනවා. සමහර වෙලාවට මේ අම්මා විශේෂයෙන් මේකේ ඉන්න අම්මා ඇවිල්ලා මේ බොහොම මේ කොරෝසිව් කියලා කියනවා. අපි කියන්නේ මෙයාව නිකන් මේ පීඩණයෙන් මල බැඳුණු විදිහේ මේ චරිතයක් විදිහට ඉන්න වෙලා තියෙනවා එයාට. ඒ කියන්නේ ඒ තරම් එයාට හරි අමාරුයි මේකේ තියෙන දේවල් දරා ගන්න මේ බර්ඩන් එක. එතකොට මේ බර්ඩන් එක නිසා ඔගේ දරා ගැනීම නිසා සමහර වෙලාවට ඉමෝෂන්ස් ලීක් වෙනවා අම්මගේ. ඉමෝෂනලි ලීක් වෙනවා. එතකොට අම්මට තියෙන්නේ තව විදිහකට බැලුවොත් ලෝකේ රංගනය ගැන කතා කරන දේවල් වල පැල්පබල් ටෙන්ෂන් එකක්. ඒ කියන්නේ අපි කියනවා අපිට අල්ලන්න පුළුවන් තරම් පේනවා මේ ටෙන්ෂන් එක. හැබැයි අම්මට මේක හංගගෙන ජීවත් වෙන්න වෙලා තියෙනවා. එතකොට තමයි අම්මගේ හැඟීම, අම්මගේ ඇක්ටිං වල අර තියෙන ඉමෝෂන් එක, චිත්තාවේග ලීක් වෙනවා. ඒක බලන් ඉන්න හරි ලස්සනයි සමහර දේවල්. ඔන්නවා කියනවා. ගිහින් අහලා බලන්කෝ මේ නැන්තම් වගේ. තාත්තරත් මේක තියෙනවා. තාත්තර තියෙනවා නිකන් පොඩි ඉන්ටර්නල් පවර් එක එයාගේ ගිලිහිලා විනාශ වෙලා. එතකොට ඒ විනාශ වෙච්ච එක කොහොමද එයා මේක දරාගෙන පෙන්වන්නේ? ඒක ලොකු අභියෝගයක්. ඒ අභියෝග කොච්චර ජයගත්තද කියන එකත් අපිට බලන්න වෙනවා. එතකොට තාත්තා වගේ චරිතයක මේ බොහෝ වෙලාවට මේකට යම් විදියකට එයා ඇකියුස් වෙලා වැරදි කාර්යය වෙලා හැබැයි ප්‍රේක්ෂකයාට කුතුහලයක් ඉතුරු කරලා. ඒතර මේ වගේ මේක ඇතුලේ ගිනියනවා. ඒක ගිනියන්න විශේෂයෙන්ම අපි ඔතනින්ම පැන්නොත් ওই කාරණා ගිනියන්න අපි හිතමු තව තියෙනවා මේකේ කතනාබාධයක් සහිත චරිතයක්. ඔහුට වෙලා තියෙනවා මේ තියරි ටික අභිබවා ගිහිල්ලා ඌට එළියෙන් පෙන්වන්න. අපිට බෑනේ මේ ඩෝන්ට් ෂෝ ඉට් කියලා කියන්නේ රංගනේදී. හැබැයි පෙන්වන්න වෙලා තියෙනවා සමහර දේවල්. මොකද ඌට කතා කරන්න බෑ. ඌට මෙහෙම එළියෙන් තමයි ඌට පෙන්වන්න වෙලා තියෙන්නේ. ඔහුගේ ඉන්ට්‍රෝවර්ට් තියෙනවා නමුත් එක්ස්ට්‍රෝවර්ට් වෙනවා. මොකද හේතුව එයාට එළියට කරලා පෙන්වන්න වෙනවා සමහර කාරණා. මොකද හේතුව ඒවා අපිට සංජානනය කරන්න එහෙම නැත්නම් අපිට දනවන්න. ඒතකොට ඒ වගේ තැන් තියෙනවා. ඊළඟට අනෙකුත් චරිත ආරම්භ බැලුවාමත් මේ කාරණාවලට බොහෝ දුරට බද්ධව යනවා. ඒතකොට මේ බද්ධව යන තැන්වලදී හාමුදුරුවන්ගේ චරිත ආරම්භ බැලුවාම ටිකක් විතර අර ඒගොල්ලන්ගේ තියෙන සංයමය සහ මේකෙදී තියෙන මේකේ තියෙන ආගමික ස්වරූපය ඉතුරු කරන්න යන තැන් තියෙනවා මේකේ. ඒකත් අපි ටිකක් වෙනම කතා කරන්න ඕන එකක්. එහෙමමද කියලා. ඒක පැත්තක තියමු. නමුත් රංගපාන්න පුළුවන් තෝතැන්නක් දීලා තියෙනවා. සහ රංගපාන්න පුළුවන් විදිහේ ලොකු වර්ක්ෂොප් එකක් අවසානයේදී නළු නිලියන්ටත් තියෙනවා. මේ අධ්‍යයනය කරන්න දෙයක් තියෙනවා. අපිටත් තියෙනවා. නළු නිලියන්ටත් තියෙනවා. තාත්තා මලාද? නෑ. ගෑණියෙක් අරන් ගියා. මට නම් හිතන්නේ මේකට මටත් වර්ක්ෂොප් එකක් නිසා තමයි මේක කේස් ස්ටඩි එකක් ඉඳලා තමයි මේව කතා කරන්නේ මම. නැත්තම් එහෙම කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ලොකු කේස් ස්ටඩි එකක් අපිට. අපිත් හදාරමින් ඉන්නේ. අපිත් වැඩ කරන්න ඉන්නේ චිත්‍රපටි ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය හිටියට. එතකොට මම හිතන්නේ ඉස්සරහට මේකේ තියෙන ගොඩක් දේවල් කතා කරගන්න උතරින් එහාට මට මේක තව ටිකක් ගෙනියනවනම් මේ කියන කාරණා කොහොමද කැමරාවෙන් පෙන්වන්නේ? මේ කියන කාරණා කොහොමද එඩිටින් වලට සම්බන්ධ කරගත්තේ? මෙන්න මේ දෙක තමයි ඊළඟට මේකේ තාක්ෂණික ප්‍රධානම කාරණා දෙකන්නේ. එතකොට කැමරාවෙන් මෙන්න මේ කියන ට්‍රීට්මන්ට් එක දෙන්න ගියාම අර අම්මගේ තියෙන මම මේ කියන මේ ඉමෝෂනලි ලෝඩඩ් ඒ කියන්නේ පිරිලා තියෙනවා මෙයාගේ තියෙන චිත්තාවය කියන්නේ. මේක පෙන්වන්න නිකන් කිව්වට බෑනේ, කටින් කිව්වට බෑ මේක පෙන්වන්න. මොකද පෙන්වන වැඩක් නෙමෙයි මේක.
නවකතාවක්වත් රේඩියෝ එකක්වත් මේ වගේ කියවන එකක්වත් නෙමෙයි. ඒතකොට ඒක ඇතුලේ පෙන්වන්න වෙනවා. පෙන්වන්න වෙනවා නම් කැමරාව තමයි ප්‍රධාන වශයෙන්. ඒකෙදි මේ මලින්ද වගේ කෙනෙක් තමන්ගේ මුලම හරිය චිත්‍රපටි මේ පළවෙනි කෙනෙක්. නමුත් උඩ ජාත්‍යන්තර අත්දැකීම් පවා තියෙනවා. එතකොට ඒ වගේ කෙනෙක්ගේ මේකට තියෙන දායකත්වය සෑහෙන දුරට තියෙනවා. ඒක කැමරාව අදාළව ඒකට අදාළ එක්ස්පර්ට්ස්ලා ඒක කතා කරයි වෙනම. හැබැයි මට රූප මාධ්‍ය යම් කාලයක් සැරිසරපු නිසා මට පේන කෑලි අනුව මට පේන්නේ මේකේ අර සමහර තැන්වලදී අර අපි හිතමු අති සමීප රූප එක්ස්ට්‍රීම් ක්ලෝස් අප් වල සමහර තැන්වල අර ටග් ඔෆ් වෝර් කියන සංකල්පයෙන් ඇවිල්ලා මේ ඩොලි සූම් වගේ පාවිච්චි නොකරට හැබැයි මේකේ ඒ වගේ තරම් ඉෆෙක්ට් දෙන්න පුළුවන් සමහර කාරණා මේ ගැඹුරු ලෙස දෙන්න මේ චූටි මූවමන්ට්ස් සමහර වෙලාවට මේ බොහොම ටයිට් ක්ලෝස් අප් වල එහෙම නැත්නම් එක්ස්ට්‍රීම් ක්ලෝස් අප් වල ගිහිල්ලා තියෙනවා. ඒක ලේසි වැඩකුත් නෙමෙයි. ඒතකොට ඒක තාක්ෂණය දන්න අය දන්නවා අපිට වඩා ඒක කොහොමද ඒක තියාගන්නේ කියලා. ඒක ෆෝකල් ලෙන්ත් එක තියාගන්නේ කොහොමද කියන සම්බන්ධයෙන් ඊට පස්සේ මේකේ උස සම්බන්ධයෙන් අර මේ පෙඩස්ටල් හයිට් එක සම්බන්ධයෙන් මේ අයි ලෙවල් එකත් එක්ක ගනුදෙනු කරන එක තාක්ෂණය දන්න අය හොඳටම දන්නවා. මෙන්න මේ දේවල් ගැන සෑහෙන හිතලා තියෙනවා කියලා මට හිතෙනවා. සහ මේකෙදි ආලෝකයත් ඔහොමයි කරන්නේ. ඒතකොට ආලෝකය මම මේ කියාගෙන ආපු කාරණා ටික මට ඒවා නොවැළැක්විය හැකි ලෙස කියන්න වුණා. මොකද හේතුව ඒ කාරණාවට සම්බන්ධයි තාක්ෂණය අර කියන ආකෘතියට. එතකොට ආකෘතියේ තියෙන එකට ගේන්න නම් අනිවාර්යෙන් තාක්ෂණයේ සේවය කරන්න වෙනවා. එතකොට මේ තියෙන මේ කැමරාවෙන් කරලා තියෙන කාරණේදී අර කියන හැඟීම් ගේන්න ලයිටිං වලුත් ලයිට් සෝස් පාවිච්චි කරලා තියෙනවා. ගුහාව කියන්නේ හිත ඇතුළටම මේ මිනිස්සයා යන තැන. එතකොට ඒක අනිවාර්යෙන් මේ අඳුරුයි. ඒ අඳුර උඩරිම ගේනවා. ඔහු ජීවිතයේ ඔහුගේ ඇතුළෙන් ඔහු හොයාගෙන යන තැන ගුහාසයන්. එතකොට ඔහුගේ එක ඇතුළට හිත ඇතුළට වදිනකොට අඳුර වගේම මේ ගුහාවෙන් එළියේ තියෙන ආලෝකය වෙනස්. ආය අඳුරට ඔහු යන්නේ. හැබැයි ගුහාවෙන් පිටිපස්සේ කැලලකුත් පෙන්වලා තියෙනවා. මගේ මතකයේ හරිනම් මම මලින් දෙකක් කතා කරා. එතකොට පිටිපස්සේ ආලෝකය තව ටිකක් වෙනස්. එහෙම තමයි හිතේ ස්වභාවයත්. තුන් තැනක තියෙන්න පුළුවන්. එතකොට මම දන්නේ නැහැ ඒක මොන විදිහේ ඉන්ටර්ප්‍රීට් එකක්ද එතන තියෙන්නේ කියලා. නමුත් මට හිතෙනවා ඔය වගේ දේවල් තියෙනවා. එතකොට අම්මා බලනවා නම් තාත්තා දිහා සමහර වෙලාවට ගේ ඇතුලේ ඉඳලා. එතකොට අම්මගේ බැල්ම එහෙම නැත්නම් POV එක අපි සිනමා භාෂාවෙන් කතා කරනවා නම් point of view එකේදී ඒකට අදාළව එපා ලයිට් කරන්න. සහ මේ දෙන්න ඒ වෙලාවේ ඉන්න මානසිකත්වයට එපා ලයිට් කරන්න. අපිට ඕන විදිහට කැමරාව තියන්නත් බෑ. ඕන විදිහට ඇන්ගල් එකකට ගන්නත් බෑ. ඕන විදිහට ලයිට් කරන්නත් බෑ. මෙන්න මේ වගේ කාරණා මේක ඇතුලේ ගොඩාක් අපිට දකින්න පුළුවන් මේ කැමරාවෙන්. එඩිටිං වලට ගියොත්. ඒතකොට එඩිටිං වලට ගියාම මම හිතන්නේ විශේෂයි. මොකද හේතුව මේ එඩිට් එකට පුළුවන් මේ චිත්‍රපටිය කොච්චර දුක් විඳලා මහන්සිලා අරන් ආවම මොන තරම් වැඩ දාලා රංගපෑවා. අධ්‍යක්ෂකවරයා මොනවා කිව්වා. අවසානයේ නැරටිව් එකේ මොනවා තිබුණත් ස්ක්‍රිප්ට් එක කොහොම කිව්වත් අවසානයේදී එඩිටර් පුළුවන් මේක විනාශ කරන්න. එඩිටර් තමයි තීරණය කරන්නේ. එඩිටිං කියන්නේ අවශ්‍ය දේත් වගේම අනවශ්‍ය දේත් කියන එක. මොකද අනවශ්‍ය දේ ඉවත් කිරීමත් එඩිටිං වලම කෑල්ල. අවශ්‍ය දේ තබා ගැනීමත් එඩිටිං වල කෑල්ල. එතකොට මේකේදී ගොඩක් වෙලාවට චිත්‍රපටියටම අදාළව මෙටාකොග්නිෂන් කියන එක අනිවාර්යෙන් අදාළ වෙනවා. එතකොට මේ අර කොග්නිටිව් මේ සයිකොලොජි එක එහෙම නැත්නම් ඔහු තමන් ගැනම මේ සංජානන මනෝවිද්‍යාව කියනවා කියලා අපි මේ දැකලා තියෙන අහලා තියෙන තමන් ගැනම ඉවලුවේට් කරන විදිහක් තියෙනවා. හිතන විදිහ, ඔහු භාෂාව පාවිච්චි කරන විදිහ, ඔහු ප්‍රශ්න විසඳන විදිහ, ඒකට පියවර ගන්න විදිහ, මේ සියලු දේවල් ගැන ඔහුම තීරණය කරගන්න දේවල් වලට එඩිට් කරන්න වෙන්නේ. එතකොට එඩිටිං අනිවාර්යෙන්ම සයික්ලිකල් වෙනවා. සයික්ලිකල් කියන්නේ අනිවාර්යෙන් මෙහෙම නැවත සමහර දේවල් කරන්න වෙනවා. ඔහුගේ චරිතයට අනුව. මොකද ඔහුගේ චරිතය නැවත මේව මෙනෙහි කරමින් දුක් විඳින මිනිස්සෙක්. ඒතර මෙන්න මේවා සිනමාවට ගේන විදිය ලේසි නෑ. එතකොට නමුත් එඩිටිං වලදී ඒකට කරපු සේවය මම හිතන්නේ අතිශයයි. මොකද තනිකර මේ ආකෘතිය මේ කියන අන්තර්ගතයේ පේන්නේ ආකෘතිය හරහා කියලා මම කිව්වා. ඒ ආකෘතියට සේවය කරන්න නම් මේ එඩිට් එක මේකත් බේරගෙන ආකෘතියත් බේර ගන්න වෙනවා. එතකොට මේ එඩිටිං වලට විශාල මේ මම හිතන්නේ මේ කාරණයක් තියෙනවා මේක ඇතුලේ කරන්න. එතකොට සංස්කරණයේ ශිල්පියා එහෙම නැත්නම් බොහොම ප්‍රවීණ අපේ රවින්ද්‍ර ගුරුගේ මම හිතන විදිහට සෑහෙන ප්‍රයත්නයක් දරලා තිනවා සහ විශාල සාර්ථකත්වයකුත් දරලා තියෙනවා කියලා අපිට දැනෙන විදිහට. මේකේ විශේෂයෙන් එලිප්ටිකල් එඩිටිං කියන සංකල්පය කියන්නේ හේතුව මේ ඒක ඒ වචනේ මම ගේන්න හේතුව ඒක ගොඩක් අපි අධ්‍යයනය කරන් යද්දී අහුවෙනවා එලිප්ටිකල් එඩිටිං වලදී අර කාලේ තියෙන ප්‍රශ්නේ මගහරිමින් යන්න පුළුවන් විදිහේ එඩිටිං එකක්. ඒ කියන්නේ මේකේ තියෙන අර මේ ක්‍රොනිකල් එකට සමහර විදිහට පැන යන්න වෙනවනේ අපිට මේ හිතේ ස්වභාවය අනුව. ඒකට එඩිට් කරන විදිහේ
කාරණයක්. ඒක තමයි මට හිතෙන්නේ මගේ අධ්‍යයනයන් වලට අහුවෙන්නේ. එතකොට ඒක තව විස්තර කරයි යම් වෙලාවක මේකේ දන්න ක්ෂේත්‍රයේ ප්‍රවීණ අය ඒ අංශවල. එතකොට ඒකෙද්දී මේ මොහුගේ කියන්නේ සංස්කරණය කියන කාර්යයට මේ කොච්චර එක දායක වෙලා තියෙනවද කියන එක විශේෂයෙන්. ඊළඟට ඉමෝෂනල් ඉන්ජිනියරින් කියලා අපි බොහෝ වෙලාවට කතා කරනවා මේ රවීන්ද්‍ර ගුරුගේ රවි අයත් එක්කත් අපි කතා කරලා තියෙනවා. එතකොට ඔහු නිතරම කියන එකක් තමයි වෝල්ටර් මර්ච් සම්බන්ධ කරලා ඒ වෝල්ටර් මර්ච් තනිකර ඉමෝෂනල් සම්බන්ධයෙන් කතා කරන කෙනෙක්, ඉමෝෂන්ස් ගැන කෝ ඉමෝෂන්ස් කියලා අහන කෙනෙක්. ඔහුගේ සාකච්ඡාවල පේනවා නිතරම මට ඒක. එතකොට ඔහුගේ ඉමෝෂනල් ඉන්ජිනියරින් කියන්නේ ඉමෝෂන්ස් ඉතුරු කරගෙන වැඩේ කරන්න ඉංජිනේරින් පාර්ට් එක. එහෙම නැත්නම් මේ කියන තාක්ෂණික පාර්ට් එක කොහොමද එඩිටිං වලට ගේන්නේ කියලා. එතකොට ඒකෙදි කොච්චර ප්‍රමාණයක් මේ ඉමෝෂන් එක තියාගෙන ඉන්න ඕනේද? කොයි හරින් කපන්න ඕනේද? පේසිං එක සම්බන්ධයෙන් මේකේ යන වේගය සම්බන්ධයෙන් අතිශය කල්පනාකාරී වෙන්න ඕනේ එකක්. මොකද ඩිස්ට්‍රක්ටිව් විදිහට මේ කතාවේ මේ අර බර්ටම් නියාල් මහත්මයා මේක ගෙනියන්නේ බොහොම මේ හිතුවක්කාර විදිහට එහාටයි මෙහාටයි මේ නැරටිව් එක ගෙනියනවානේ. එතකොට මේ ලීනිය නැහැනේ මේක. ඒ කියන්නේ මේක රේඛීය නැහැනේ. අරේ කියයිනේ. එතකොට අන්න ඒකට ට්‍රීට් කරන්න තමයි මේ සංකල්ප යොදාගෙන තියෙන්නේ මට හිතෙන්නේ රවීන්ද්‍ර ගුරුගේ මහත්මයා. එතකොට මේ සංකල්ප අර කන්ස්ට්‍රක්ටිව් කරන්න ආපහු අර ඩිස්ට්‍රක්ටිව් වැඩේ ලේසි වෙන්නේ නැහැ මේ එඩිටිං වල තියෙන හරි බැරෑරුම් ගැඹුරු සංකල්ප දන්නේ නැත්තම්. ඒකට ඔහුට සේවය වෙන විදිහට කැමරාවෙන් අදාළ කාර්ය නොවුණා නම්. එතකොට ඒ නිසා මම හිතන්නේ ඒකට අදාළව රංගපෑම නොවුණා නම් ඒක වෙන්නේ නැහැ. මේ මුළු මොන විදියට අපි ලිව්වත් මොන ධර්මයේ මොනවා ලිව්වත් අවසානයේ මේක ඉදිරිපත් කිරීම තමයි මම හිතන්නේ අංක 1ටම යන්නේ ප්‍රසන්ටේෂන් එක. එතකොට ඒ නිසා අවසානයේදී මේ මිනිසුන්ට බලලා මේක තීරණය කරන්න මේක බොහොම කරුණාකාරණ එකතු කරපු චිත්‍රපටයක් කියලා තමයි මට කියන්න වෙන්නේ. තමන්ගේ සතුට තියෙන්නේ කොතනද? එතන ජීවත් වෙන්න. දැන් මේ චිත්‍රපටය ගැන අපි කතා කරාට අපේ හිතලුව කියනවා වගේ දැනෙන්නත් පුළුවන්. එතකොට ලෝකේ තියෙන මේ චිත්‍රපටිත් එක්ක මේ ගණේම නොවුණත් යම් කිසි විදියකට මේකට සම්බන්ධ මේකට ළඟින් යන සමහර චිත්‍රපටි ගැන අපිට මේ පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා. ඒ එහෙම හොයලා බලද්දී විශේෂයෙන් There Will Be Blood ඩැනියල් ඩේ ලුයිස් රංගපාන චරිතය ආරම්භ බැලුවොත් මම හිතන්නේ ලෝකේ කතා වෙච්ච සහ ඔස්කර් සම්මාන පවා ලැබපු නළුවා. ඒකෙදී අන්න හොටත් වෙනවා මෙන්න මේ තිලකසිරි වගේ මෙන්න මේ දරියේකේ මේ චරිතය වගේ බොහෝ විට ඔහුගේ පීඩනය සමහර වෙලාවට සාමාන්‍ය කෙනාට වඩා අර අපි කියවනේ මේ කැරක්ටර්ස් සමහර වෙලාවට මේ මොනවාද bigger than life කියලා. ඒතකොට මේ අපේ ජීවිතේ පේන එකට වඩා ලොකු වෙනවා. එතකොට කැරක්ටර් එක larger than life වෙනකොට මට හිතෙනවා සමහර වෙලාවට අපිට මේවා අර නෝමල්ම වේ. එහෙම නැත්නම් අපිට පොඩ්ඩක් විදිහට පොඩ්ඩක් විතර එක්සගරේට් කරන්න වෙනවා. චුට්ටක් විතර අතිශෝක්තිය කරන්න වෙන එක අතිශෝක්තියක් නෙමෙයි. ඔහුගේ ඇතුලෙන් කියන දේ ඒක ඒ විදිහට පෙන්වන්න වෙනවා. ඒක එක්තලා විදිහක අර අපි කලින් කතා කරපු මේ ඔපෙරාටික් මේ සයිකොලොජිකල් රියලිසම් එකක්. ඒතර ඒ නිසා ඒක අපිට එහෙම කියන්න බෑ. ඊළඟට ෂටර් අයිලන්ඩ් වගේ චිත්‍රපටයක් අරන් බැලුවාම ඒකෙත් ප්‍රධාන චරිතය තමන්ගේ බිරිඳ මරපු ස්වාමියා මොනතරම් කම්පණයකින් මේ දඟලනවාද කියලා. ඒ වගේ ඒකෙදි එඩිටිං වලින් කැමරාව වලින් නැරටිව් එකෙන් ගේන විශේෂත්වයන් ගොඩක් මේකේ තියෙනවා. ඊට අමතරව මේ කතාවට නිකන් ළඟින් යන දේවල් විදිහට අපි ඕන තරම් බැලුවොත් ඔය නිෂේ වගේ චිත්‍රපටයක් අරන් බැලුවත් එතකොට අපිට තව විදිහකට බැලුවොත් එහෙම මම මේවා විස්තර ඔක්කොම කියන්නේ නැහැ. කාලය මදි වෙන නිසා කවුද කොහොමද කියලා. ඊළඟට බැලුවොත් අපිට නිකන් රෂෝමන් වගේ ඒ කාලේ චිත්‍රපටයක් අරන් බැලුවා මේ විදිහේ මේ කතාව ඇත්ත කොතනද තියෙන්නේ කියලා හොයාගන්න හරි අමාරු වෙනවා. අර අපි කිව්වේ අර මේ කාසියක මේ කොයි පැත්තද කියලා කරකුවාම මේ හොයන්න බෑ වගේ කොයි වෙලාවෙ පෙරලෙයිද කියලා හොයන්න බැරි තරම් මේක පොඩ්ඩක් කියන්නේ අමාරු මේ තැනක තියෙන්නේ. ඒක අවසානයේ කොයි පැත්ත පෙරලෙයිද දන්නේ නැහැ කියන තැනට තමයි එන්නේ. මේ සංකල්ප ගැන මම වෙනම විස්තර කරා එළියද්දී. අපි මේවට තව චිත්‍රපට විදිහට අරන් බැලුවොත් නිකන් ෆයිට් ක්ලබ් වගේ චිත්‍රපටයක් අරන් බැලුවත්, ක්‍රෑෂ් වගේ චිත්‍රපටයක් අරන් බැලුවත්, මිරර් වගේ චිත්‍රපටයක් අරන් බැලුවත් මේ වගේ බොහෝ චිත්‍රපටිවල අපිට මේ වගේ තැන් අහු වෙනවා. එතකොට අපිට කම්පෙයාර් කරන්න පුළුවන්, සංසන්දනය කරන්න පුළුවන් තැන් ඕන තරම් අපිට එනවා. එතකොට ඒ නිසා අපි නිතරම මේ අපේ සිනමාව ගොඩක් පල්ලෙහා කියලා එහෙම හිතන්නේ නැතුව මේ try එක මේ උත්සාහයට අපි යම්කිසි සාධාරණයක් අපි කතා බහක් ඇති කරලා
කරන්න ඕන කියන මේ තැන ඉඳලා තමයි මට මේක මේ විදිහේ කතාවක් කරන්න හිතුනේ. විශේෂයෙන් මේ ක්වොන්ටම් මෙකැනිකල් කොන්සෙප්ට් එක ගැන මම කතා කරා ලියද්දි එන්නේ වගේ අර ඉස්සලා කිව්වා වගේ කාසිය කොයි පැත්ත කරකවල ඇතරියම් කොයි පැත්තද පේන්නේ නැති තරම් විදිහේ අර ද්විප්‍රකාර තත්ත්වය. එහෙම නැත්නම් මේක කියන්නේ ද්විත්වයි. ඒ වගේම මේ හැම චිත්‍රපටයකම වගේ ගොඩක් වෙලාවට තියෙනවා නිකන් අර ඇම්බිගිවිටි කියලා අපි කියනවා නිකන් අර අපිට තියෙනවා නිකන් ද්විත්ව ගතියක් නිකන් අපි කරන වැඩේ ගැන මොරල්. ඒ කියන්නේ එහෙම නැත්නම් සදාචාරාත්මකව මේ කරන වැඩේ ගැන අපිට ඇතුලෙන් හැම වෙලාවෙම එනවා ද්විත්ව ස්වરૂපයක්. මේක හරිද වැරදිද? එහෙම නැත්නම් දැන් මේ කරපු වැඩේ හරිද නැත්නම් එයා කරපු වැඩේ හරිද? ඒත ලෝකයා මන් දිහා මොනවා බලයිද? අන්න එහෙම ද්විත්ව ස්වરૂපයන් නිතරම එකට දෙකක් එනවා හැම වෙලාවෙම. සදාචාරය තමයි උනට මට මේක කරන්න ඕනේ මේ හින්දා. එහෙම චිත්‍රපටිවල ගොඩක් එනවා. මොකද රංගනයට හරිම මේ වැදගත් වෙනවා. මම රංගනයේදී කතා කරද්දී ගොඩක් ඒවා ගැන හොයනවා කතා කරනවා. ඒ ද්විත්ව ස්වરૂපය අපි ළඟ තියෙද්දි රංගනයේ එනවා. පෙන්වන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් මේකට බොහෝ දුරට අත්දැක බලලා තියෙනවා කියලා මට හිතෙනවා. මගේ අධ්‍යයනයන් අනුව ඒක කොහොම විදියට විග්‍රහ වුණා මගේ අදහස් මම ප්‍රකාශ කරේ. සහ මේ වගේ චිත්‍රපටයක් අපිට ලබා දුන්නේ ගැන ස්තුතියි. මොකද හේතුව මේ හැම අංශයක් ගැනම අපිට කපලා කොටලා ඉරලා මැනලා මොනවා හරි එකක් බලන්න පුළුවන්. ප්‍රේක්ෂකයාව දියුණු කරන්න පුළුවන් අපිටත් දියුණු වෙන්න පුළුවන්. මම අර කිව්වා වගේ කේස් ස්ටඩි එකක්. දරේ බර්ට්‍රම් නිහල්ගේ නවතම සිනමා වියමන